ඔයාලා හැමෝටම ආයුබෝවන්. අපි අද එකතු වෙලා ඉන්නේ හාමොනික් ට්‍රේඩින් ටියුටෝරියල් දෙවැනි එකත් එක්ක. දෙවැනි එකේ අපි කතා කරන්න යන්නේ හාමොනික් ට්‍රේඩින් වල වැදගත්ම කොටසක් වෙන හාමොනික් පැටර්න් ගැන. හාමොනික් පැටර්න් එකින් එක වෙන වෙනම අඳුරගන්න තමයි අපි දැන් හදන්නේ. අපි ඉස්සරහට යම් මුලින්ම තියෙන්නේ AB සමානයි CD පැටර්න් එක. ඒ ගැන කතා කරමු මේ වීඩියෝ එකෙන් අපි. ඔන්න ඉස්සල්ලාම තියෙනවා බුලිස් AB සමානයි CD පැටර්න් කියලා. මෙතන රූපයක් පේන්න තියෙනවා කට්ටියට. මෙන්න මේ විදිහට ගිහිල්ලා තිනවා. එතන අර කඩිරි උඩ තියෙනවා අගයන් දෙකක්. 0.382යි 0.886යි. අනිත් එකේ තියෙනවා 1.13යි 2.618. එතකොට කියන්නේ ওই දෙක අතර ෆිබොනාචි අගයන් මේ අතර තියෙන්න ඕනි කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මේක මේ විදිහට ගත්තොත් එහෙම අපි මෙතන ඉඳන් පාවිච්චි කරන්නේ ෆිබොනාචි එක්ස්ටෙන්ෂන් එක. එතකොට ඒ එක්ස්ටෙන්ෂන් උනාම එන්න ඕනි අගයන් දෙක තමයි මෙන්න මේ තියෙන්නේ. ඒ කියන්නේ අපි මේක chart එකට ගිහිල්ලා කතා කරමු ඉතිරි රූප ටිකත් බලලා. මේ තියෙන්නේ bearish එක. ඒ කියන්නේ මේක bearish කියන්නේ අරක අපි ආයෙ මොලේකට මේක bullish කියන්නේ මේක මේ D point එකෙන් තමයි අපි හැම වෙලේම entry එකක් ගන්න. ඒව ගැන කතා කරන්න කලින් ඒව ගැන ඉස්සරහට කතා කරනවා අපි. ඒ ගැන කතා කරන්න කලින් මේ රූප සටහන් ඇඳෙන්නේ කොහොමද? ඒ ටික තමයි මේ පැටර්න් ටිකෙන් සම්පූර්ණ කරන්නේ අපි. ඒක නිසා මේක බුලිෂ් කියන්නේ මේ D point එකෙන් තමයි අපිට entry එක ගන්න තියෙන්නේ. ඒක නිසා තමයි ඒක බුලිෂ් කියන්නේ. මේක bearish කියන්නේ මේක D point එකෙන් ගත්තාම පහළට එන්න ඕනේ. ඒක නිසා තමයි මෙතන bearish ABC AB සමානයි CD පැටර්න් එක කියන්නේ. ඔව් දැන් ඇවිල්ලා තියෙන්නේ මේ හාමොනික් රේෂියෝ. ඒක ගැන කතා කරොත් එහෙම අපිට මේ තියෙන රිට්‍රේස්මන්ට් එක්ස්ටෙන්ෂන් අපි අර පාවිච්චි කරන ටූල් දෙක ගැන තමයි කියන්නේ. එතකොට අර රූප සරහනේ තිබ්බා වගේ මෙතන 0.38යි 2ට දෙක වුණොත් එහෙම දෙකක් එනවා කියන්නේ මෙන්න මේ අතර අගයන් මෙන්න මේ අගයන් තමයි තියෙන්න ඕනේ එකේ. ඒ කියන්නේ එක්ස්ටෙන්ෂන් එකේ මෙන්න මේ අගයන් තමයි ඒ වෙලාවට එන්න ඕනේ. 0.38යි 2 කියන්නේ. එතකොට 0.5 આવොත් එහෙම දෙකට වඩා අඩු වෙන්න ඕනේ කියලා තමයි මෙතනින් කියන්නේ. 0.38යි 2 આવොත් මෙන්න මේ අගයන් වලට මෙන්න මේ අගයන් අතර තියෙන්න ඕනේ කියලා කියන්නේ. ඒ අතර හෝ අඩුයි. ඊට පස්සේ 0.61යි 8යි කියන එකේ 1.61යි 8ට 8 හෝ ඊට අඩුයි. ඊට පස්සේ 0.7යි 0.7 આવොත් එහෙම 1.41යි 4ට අඩුවෙන් තියෙන්න ඕනේ කියලා කියන්නේ. අන්න ඔය විදිහට තමයි මේ ටික කියවෙන්නේ. මේ ටික අපි රූප සරහනක් ඇඳලම තේරුම් ගමු. අපි මෙතනින් ඉස්සරහට තියෙන රූප සටහනුත් බලලම එතනට යමු. මෙතන ඉඳන්
ගත්තොත් එහෙම අපි අර කලින් රූප සටහන විදිහට ඔය කට්ටියට මේක පැහැදිලි වෙන්න අපි ඉස්සෙල්ලා ගිහිල්ලා AB සමානයි CD පැටර්න් එකක් ඇඳගෙනම් බලමු chart එකට ගිහිල්ලා. දැන් ඒ කියන්නේ trading view එකට ආවා. අපි දැන් AB සමානයි CD කියලා tool එකක් තියෙනවා මේ විදිහට. ඒ tool එක ගත්තොත් එහෙම ඔය කට්ටියට මෙන්න මේ විදිහට අගයන් පෙන්නනවා. අපි මේකේ පාට වෙනස් කරගමු. එතකොට ඔය කට්ටියට පැහැදිලිව පේනවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට. එතකොට ඔය අගයන් එන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙනම් අපි ඔතන ඉඳන් පාවිච්චි කරන්නේ extension tool එක. කියන්නේ මෙතන ඉඳන් මෙතනට අඳිනවා. මෙතන ඉඳන් ඔහොම ගත්තා. මෙන්න මෙතන ඉඳන් අගය බලන්නේ මේකත් එක්ක තියෙන සම්බන්ධය තමයි බලන්නේ අපි. එතකොට මෙතන අපි ගම්කෝ අරගේ දීලා තියෙන අගයන් අනුව එතනිනුත් අපිට අගේ හරියටම ගන්න පුළුවන්. අගය හරියටම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහේ ටූල් එකක් නැහැ කියලා හිතන්නකෝ. මේ විදිහේ ටූල් එකක් නැති වෙනකොට අපි AB සමානයි CD ගන්න කොහොමද කියලා බැලුවොත් මෙන්න මේ විදිහට. අපි බලනවා මාකට් එක කියලා තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම අපි පාවිච්චි කරනවා retracement tool එක. ඊට පස්සේ අපි එතන ඉඳන් ඇඳගෙන බලනවා මේක කොතනින්ද හැරිලා තියෙන්නේ කියලා. අපි ගමුකෝ අතන ඉස්සල්ලාම අගේ තිබ්බේ 0.382 නේ. අපි ඒ අගේ ගමු. බින්දුව දශම 3.82. එතකොට ඔය කට්ටියට පැහැදිලිව පේනවා ඇති නේද? මෙන්න මේ විදිහට 0.382ට ආවා කියලා හිතන්නකෝ. එතකොට අපිට දීලා තිබ්බ එක්ස්ටෙන්ෂන් එකේ එන්න ඕනි තැන් 2.24 2.618 3.17. ඊට පස්සේ දැන් අපි 0.38 දෙකින් මාකට් එක හැරිලා තියෙනවා නම් අපි බලනවා එක්ස්ටෙන්ෂන් ටූල් එක අරගෙන මෙහෙම ඇඳගෙන අපි අර කියපු ලෙවල් වලට ඒ කියන්නේ ඒ ලෙවල් වලට තමයි අපි සාමාන්‍යයෙන් ගන්න. එතකොට මෙතන එක්ස්ටෙන්ෂන් ටූල් එක අරගන්න කී අයිඩියා එක ඒ ලෙවල් වලට ගන්නවා කියන එක නෙවෙයි. මේකේ අයිඩියා එක තියෙන්නේ දැන් මේක මෙතන එකක් ආවොත් එහෙම මෙන්න මේකට සමාන දුරක් ආවා කියන එක තමයි එක්ස්ටෙන්ෂන් ටූල් එකකින් කියවෙන්නේ. හැබැයි ඕක අපි අර AB සමානයි CD කියන මේකෙන්නේ අපි බලන්නේ. එතකොට ඒක බලන්නත් අපි ගොඩක් වෙලාවට යූස් කරන්නේ මෙන්න මේකමයි. retracement tool එකමයි. retracement tool එක පාවිච්චි කරන්නේ අර retracement tool එකේ extension පැත්තක් ආව නේද? අර ඔය කට්ටියට අඳිනකොට මෙන්න මේ එකට මෙහා පැත්තෙන් අගයන් ටිකක් ආවේ. අන්න ඒ අගයන් තමයි මේ තියෙන්නේ. දැන් එතකොට මේක අර විදිහට ගත්තොත් එහෙම අපිට මේකේ කියන්නේ එක්ස්ටෙන්ෂන් එක දාලා එකට මේකට ගැලපෙන්න මේකේ සමාන දුරක් මේකට සමානයි මේක ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් 0.382. මෙන්න මේක ඇවිල්ලා 0.382 නේ. දෙකයි. එතකොට ඒකත් එක්ක මේ පැත්තට එනකොට අර තියෙන්න ඕනි කියපුව අගයක තියෙනවා 2.61 තියෙනවා. ඊට අමතරව
ඕක ඒ විදිහට ඇඳුනම ආය යන්න පුළුවන් තැනක් තමයි 3.14. 3.14ට උනත් යන්න පුළුවන්. ඒක යන විදිහ අපි අඳුරගත්තොත් එහෙම 3.14. මෙන්න මෙතනට උනත් එන්න පුළුවන් කියලා තමයි මේකේ සරල අයිඩියා එක තියෙන්නේ. එතකොට එතනට උනත් එන්න පුළුවන් වෙනකොට අපිට අතන ඉඳන් වෙනස් වෙන එක ගැන පැහැදිලි කිරීමක් වෙනම තියෙනවා. එක්ස්ටෙන්ෂන් ටූල් එකේ එකට වඩා ගිහිල්ලානේ. එතකොට ඒක ගැන හැඳින්වීමක් ඉස්සරහට වෙනම තියෙනවා. හරි. ඕක දැන්ට ගත්තොත් එහෙම මේක සමානයි මේක කියලා ගත්තොත් එහෙම අපිට එන්නේ 2.61. එතකොට මෙන්න මේට 2.61. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. එතකොට අපි අර ABC එක AB සමානයි CD ටූල් එක අරගෙන බලනකොට ඔයා කියන්නේ ওই විදිහට වෙනවා. ওই ලෙවල් වලටම මේකට පොඩි වෙනස්කම් ටිකක් එන්නේ. පොඩි වෙනස්කම් ටිකක් එනවා අර පොඩ්ඩක් එහෙම වෙන නිසා. නැත්තම් ඒ යගයන් වලට සමානව තමයි එන්නේ. අන්න ඕක තමයි අර විදිහට අපි ටූල් එක නැතුව ඇඳගන්නේ. එතකොට මේකේ එන්න පුළුවන් අගේ පරාසය අතන දීලා තියෙනවා අපිට. ඊට පස්සේ මෙතන 0.5 ගත්තොත් එහෙම මම තව එකක් ඇඳලා පෙන්නන්නම් ඔය කට්ටියට තේරෙන්න. 0.5 ගත්තොත් එහෙම මෙතන තියෙන 0.5. එතකොට අපිට AB කියන්නේ මේරනේ. AB සමානයි CD කියන්නේ මේ. ඕක තමයි ඕකේ සරල අයිඩියා එක. AB සමානයි CD කියන්නේ. එතකොට මේක සමානයි මේක නම් අනිවාර්යෙන් මෙතන එන්න ඕනි 1 ගාවට එන්න ඕනි. ඔන්න ඔහොම තමයි එන්න ඕනි. මේක සමානයි මේක. එතකොට අපි රිට්‍රේස්මන්ට් ටූල් එක අරගෙන BC අතර ඇන්දොත් එහෙම අපිට හරියටම එනවා 2ට. එතකොට අපිට අතන දීලා තිබ්බ අගයන් එක්ක හරියටම ගැලපෙනවා. ඒ කියන්නේ 0.5ක තිබ්බොත් එහෙම ඒක වෙන්න පුළුවන් 2 ආසන්නයේ තියෙන අගයක් තමයි වෙන්න පුළුවන් කියලා අතන ඉඳන් අපිට තහවුරු කරගන්න පුළුවන්. අන්න ඕක තමයි ඔය කියන්නේ. දැන් අර ටූල් එක දාලා බලුවොත් ඔය අගයන්ම තමයි 0.5 මෙතැන්ට ගත්තොත් එහෙම 2. පේනවනේ. අන්න ඔය විදිහට තමයි ඕක අපි බලන්නේ. අපි දැන් මාකට් එකට ගිහිල්ලා බලමු. පොඩි කොටසක් තව ටිකක් මේක පැහැදිලි වෙන්න.
මෙන්න මෙතන බලමු. අපි මේ කලින් බලලා නෙවෙයි ගන්නෙ මොන වගේ මෙයාට එයිද කියලා බලමු. අපි ටූල් එක අරගෙන අඳිමු ඉස්සෙල්ලා බලන්න. එතකොට එන්නේ 0.586. මොක වැඩිපුරම ආසන්න වෙන්නේ බැලුවොත් එහෙම 0.618ට. දැන් එහෙම ගත්තොත් එහෙම මේක අපි 0.618 කියලා ගත්තොත් එහෙම මේ පැත්තේ එන්න ඕනේ 1.618 නේ. අන්න ඔය විදිහට ආසන්නව ගන්නවා. ඊට පස්සේ අපි ආයෙ ඇඳ ගන්නවා. රීට්‍රේස්මන්ට් එකක් දාලා බලනවා. අරක සමාන වෙන්න එපා අරකට AB සමානයි CD නේ. එතකොට එකේ එන්නේ මෙන්න මේ පොයින්ට් එකට. එතකොට එකේ එන්නේ තව ටිකක් උඩට. එක කියන එක. එතකොට මේ අතර සෝන්නයක් එනවා නේද? මෙන්න මේ අතර සෝන්නයක් එනවා. ඔන්න ඔය අතර සෝන්නයක් එනවා. අන්න ඕක තමයි මං අර ගන්නවා කිව්ව සෝන් එකකට විශේෂ තැනක් දෙනවා කිව්වේ. දැන් මේකේ වෙනම කතාවක් තියෙනවා. ඒක අපි තව ටිකක් ඉස්සරහට යනකොට කතා කරනවා. AB සමානයි CD පැටර්න් එකේම. හරි. අපි දැන් ආයි ප්‍රසන්ටේෂන් එකට යමු. මේ අර කියපු අගයන් වලින් අපිට ආපේ 0.5 දැම්මොත් එහෙම 2 ආවා. ඊට පස්සේ දැන් අපි තව ටිකක් ඉස්සරහට මෙතන ඉඳන් අපි ගොඩක් වෙලාවට අඳුරගන්නේ මේ අර ස්ටොප් ලොස් එක වගේ තියෙන පොයින්ට් එක තමයි ඔය. ඒ කියන්නේ ඕකේ එන්න පුළුවන් විශේෂ තැන් ටිකක් තියෙනවා. අපි දැන් ඕම ඉස්සරහට යන්කෝ. එතකොට ආන්න මේ තියෙන මෙන්න මේක තමයි අපේ සෝන් එක වෙන්නේ. 1.618යි මේ BC කියලා දාලා තියෙන්නේ. අපි ඒක ගන්නේ අර රීට්‍රේස්මන්ට් ටූල් එකෙන් ඇදලා BC අතර ඇන්දම 1.618 මෙතනට තමයි එන්නේ. ඊට පස්සේ AB සමානයි CD කියන අර AB වලට සමාන ඉර CD ඒ කියන්නේ AB වලට සමානව ඉරක් ගැහුවොත් CD වලින් ඒ ඉර එන්නේ මෙන්න මෙතනින් කියලා කියන්නේ. ඊට පස්සේ ඊට පහලින් අපි ඒ කියන්නේ BC අර උඩින් ගත්ත එකේම BC වලට අර BC වලට රීට්‍රේස්මන්ට් ටූල් එක දැම්මම ඒකේ එක්ස්ටෙන්ෂන් එකේ දෙකේ එන්නේ මෙතනට. අර ඒකට තමයි කියන්නේ මෙතන පොටෙන්ෂියල් රිවර්සල් සෝන් කියලා කියන්නේ අන්න මෙන්න මේ සෝන් එකට. මෙන්න මේ සෝන් එක ඇතුලෙන් මාකට් එක උඩට හැරෙනකොට තමයි අපි එන්ට්‍රියක් ගන්නෙ. AB සමානයි CD පැටර්න් එකේ. ඒකෙම අපි කතා කරපු බුලිෂ් එකේම bearish එක තමයි මේ තියෙන්නේ. මේක ගැන කතා කරන්න ඕනේ නැහැ. bearish එකමයි. ආන්න මේක තමයි අර මං ගියපු වැදගත් කොටස. alternate AB සමානයි CD කියලා ගත්තොත් එහෙම අපි දැන් අර විදිහට AB සමානයි CD විදිහට ගත්තට ඒක ඒ වගේ ලෙවල් වලට වැඩ කරේ නැත්තම් අර Fibonacci ලෙවල් වගේ Fibonacci ලෙවල් වලින් තමයි මේ ගත්තේ. AB සමානයි CD කියන එකට වැඩ කරේ නැත්තම් අර 1.227යි AB සමානයි CD කියන ලෙවල් වලට යනවා. අන්න ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඒක මේකේ bearish පැත්තට තියෙනවා. අපි දැන් ඕක ගිහිල්ලා ඇඳලා බලමු ඒක කොයි විදිහටද අපි ගන්නෙ කියලා.
අර විදිහටම මාකට් එක යනවා කියලා ගමු. ඔන්න ඔය විදිහට යනවා කියලා ගමු. එතකොට දැන් අර අපිට කියපු අගයන් එන්නේ මෙන්න මේ විදිහට. ඔහොම ඇන්දම එකට සමාන වෙන්නේ මෙතන ඉඳන්. ඒ වුණාට ඒ ලෙවල් එක පාස් කරගෙන බ්‍රේක් කරගෙන ගියොත් අපි බලන්නේ මෙන්න මේක. අර කිව්වේ 1.27 1.27යි AB සමානයි CD කියලා. ඊට පස්සේ ආයෙ අපි බලන පොයින්ට් එකකට තියෙන මෙන්න මේ. ඕල්ටර්නේටිව් කියන්නේ මෙන්න මේකට 1.618. ඔන්න ඔය ලෙවල් දෙක තමයි ඊට පස්සේ බලන්නේ. අපි දැන් මෙතනින් එහා පැටර්න් ගැන කතා කරනකොට මේ දේ විශේෂයි. මේ දේ හැම පැටර්න් එකම තියෙනවා. AB සමානයි CD කියන එක හැම පැටර්න් එකකම අදාළ වෙන කොටස. ඒක තමයි බේසික්ම පැටර්න් එක. එතකොට අපි බලමු අපි අර කලින් අර ඇඳපු chart එකට ගිහිල්ලා බලමු එතන තිබ්බ අර zone එකේ තිබ්බ වෙනස අපි කොහොමද අඳුරගන්නේ කියලා. මෙන්න මෙතන ඉඳන් බලනකොට මෙන්න මෙතන අපිට එකේදින් එක බ්‍රේක් කරගෙන යනවනේ. ඊට පස්සේ අපිට මාක් කරගන්න තියෙන පොයින්ට් එක තමයි මෙන්න මේක. එතකොට දැන් මෙතනින් අපි Fibonacci අපි ගත්තොත් එහෙම retracement tool එක දාලා මෙතන අගේ ගත්තොත් එහෙම මෙතන ඉන්නේ අගේ 0.618ට ආසන්න වෙන නිසා අපි එතන ඉඳන් BC අර විදිහට tool එකෙන් ඇදලා ගන්නවා. එතකොට 0.618ට ආසන්න යනකොට මෙතන ඉන්නේ 1.618. ඒක අපි ලාවට මෙතනින් ওই විදිහට මාක් කරගමුකෝ. එතකොට අපිට ඊට පස්සේ එන්නේ එක විදිහට එන්නේ වෙනම තැන. එක එන්නේ මෙන්න මෙතන. එතකොට අපිට සාමාන්‍යයෙන් පුළුවන් මෙතන ඉඳන් බලනකොට මෙතන ඉඳන්ම මෙහෙම zone එකක් ඇඳගෙන උනත් බලන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි අපි zone mark කරගන්නේ. දැන් මේක මේ විදිහට වෙලා සමහරක් වෙලාවට දැන් මෙහෙම AB සමානයි CD මේ එක ඇඳගත් එක මෙතනට අදාළ නොවන අවස්ථාවක් එන්න පුළුවන්. දැන් එක ඕනේ මේකේ 1.618 එන්නේ මෙන්න මේ ළඟ. අන්න එතකොට මේ zone එක මෙන්න මෙහෙම පොඩි වෙනවා. එතකොට මෙතන අගේ 1.27 නේ අපි කලින් ඇඳගත්ත විදිහ. එතකොට මේක තමයි zone එක වෙන්නේ. මේක ඇතුළට එනකල් ඉන්න ඕනේ අපි entry එකක් ගන්න. ඕක තමයි AB සමානයි CD කියන pattern එක ඇඳෙන්නේ ඔන්න ඔය විදිහට. අපි දැන් presentation එකට හරියන අපි දැන් මෙතනින් AB සමානයි CD කියන පැටර්න් එක ගැන කතා කරලා ඉවරයි. මේකේ අපැහැදිලි තැනක් තියෙනවා නම් ওই කට්ටියට අපිට දාන්න පුළුවන්. මේ කියන්නේ අපිට මැසේජ් එකක් දාන්න පුළුවන් අපේ Discord server එකට. ওই කට්ටියට තියෙන අපිට ඒක දැනුම් දෙන්න පුළුවන් විදිහට අපි ඒක හදලා තියෙනවා.
එතකොට අපිට දැනුම් දෙන්න පුළුවන් ඒ විදිහට එහෙම තේරුම් නැති පිරිසක් ඒ විදිහට අරගෙන අපි ඒක තව ටිකක් සරලව කියා දෙන්නම් ඔය කට්ටියට මෙතන ඉඳන් පැහැදිලි වුණ නැත්තම්. එහෙනම් ඔක්කොටම ස්තුතියි.